හෙලෝ ගයිස් ඔන්න අදම මවලට රේනාවේ දෙදස් විසිතුරය රිලේස් වන ගෝස්ට් කියන සුපරිම මූව එක විශේෂම් දේ තමයි මේ කතාවේ ප්‍රධාන චරිතයට පනපෝන්නේ අපි කවුරුත් ආදරය කරන කැප්ටන් ඇමරිකා නැත්තම් ක්‍රිස් එවන්ස්. එහෙනම් වීඩියෝ එකට ලයික් එකකුත් දාගෙනම අපි ඉක්මනට යමු අද කතාව බලන්න. කතාව පටන් ගත්තම අපිට ලස්සන ගෑනු ළමයෙකු පෙන්නනවා. මෙයාගේ නම සෙඩි. ඒත් මේ වෙලාවේදී සෙඩි ටිකක් දුකින් වගේ ඉන්නේ. මොකද එයාගේ හොඳම යාළුවෙක් මිනිත් එක දවසකට කලින් නැති වෙලා තියෙනවා. මේ දේ නිසාම සෙඩිට එයාට හිතවත් ડોක්ටර් කෙනෙක් කෝල් කරලා කියනවා දුක් වෙන්න එපා සෙඩි මරණය හැමෝටම පොදුයි කියලා. මේ අතර අපිට පැල විකුණන්න තියෙන පොඩි ෂොප් එකක් පෙන්නනවා. එන්න මේ කඩේ අයිති අද අපේ කතාවේ වීරයා කෝල්ට. මේ වෙලාවේදී කෝල් පොඩි ගණදුවක් කරලා එයාගේ යාළුවොත් එක්ක chat එකක් දාන්න පටන් ගන්නවා. හැබැයි මෙයාලා මේ කතා කරන්නේ කෝල් ගැන. මොකද කෝල්ගේ කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ් එයාත් එක්ක බ්‍රේක් අප් වෙලා තියෙනවා. මේ දේ නිසාම මෙතනින්දපු එන්නකෙන ගෑනු කෙනා කෝල්ගෙන් අහනවා මම දැන් බායක පැත්තට යනවා ඔර නම් ඔයත් එන්න කියලා. හැබැයි කෝල් කියනවා මට නම් දැන් එන්න බෑ ඔයා ගිහින් එන්න කියලා. මේ නිසා එන්නත් හොඳයි එහෙනම් මගේ කඩේ බලාගන්න කියලා මෙතනින් යන්න එනවා. දැන් ටික වෙලාවකට පස්සේ සෙඩිත් බින් පොළ පැත්තට එනවා. එයා මේ වෙලාවේ යන්නේ එන්නගේ ස්ටෝල් එකට. මේ නිසා කෝල් මෙතනට ගිහින් අහනවා ඔයාට මොනවද ඕනි කියලා. දැන් සෙඩි කෝල්ට බිගෝනියා පැලයක් පෙන්නලා කියනවා මට මේක දෙන්න කියලා. ඊට පස්සේ කෝල්ගෙන් අහනවා මේකට කොච්චර වතුර දාන්න ඕනද කියලා. ඒකට කෝල් කියනවා අදාර අනිත් හැම දවසකම මේකට වතුර දාන්න ඕන කියලා. හැබැයි සෙඩි කියනවා ඔව් මාසයක් දෙකක් වගේ ගෙදර ඉන්නේ නැහැ. මට ඒකට හරියන පැලයක් පෙන්වන්න කියලා. දැන් මේ දිනස කෝල් කියනවා එහෙනම් මට මෙතන හරියන්නේ නැහැ. ගිහින් ප්ලාස්ටික් පැලයක් හොයාගන්න කියලා. කොහොමද සෙඩි කමක් නැහැ මම මේකම ගන්නම් කියලා බිගෝනියා පැලේ ඉල්ලනවා. ඒත් ටිකක් කල්පනා කරපු කෝල් මට සමා වෙන්න. ඔයා වගේ කෙනෙක්ට මට මේ පැලේ දෙන්න බෑ. ඔයා මේකට මැරෙන්න ඉඩ දෙයි කියලා කියනවා. ඒ නිසා කේන්ති කියපු සෙඩි කෝල්ට බනින්න පටන් ගන්නවා ඔයා කස්ටමර්ස් වලට කතා කරන්නේ මෙහෙමද කියලා. කොහොමද ඒ වෙලාවේදී මෙතනට එන්න ඇවිත් සෙඩිට පැලේ දීලා එයාව මෙතනින් යනවා. ඊට පස්සේ එන්න කෝල්ට කියනවා ඒ ගැරු ළමයෝ ඔයාට හොඳට ගැලපෙනවා. ඇයි ඔයා ඇත්ත එක නඩුනේ කියලා. මෙන්න නිසා ටිකක් හිතපු කෝල්ට සෙඩි වෙන කැමැත්තක් ඇති වෙනවා. ඒ නිසා එයා එන්නට එයාගේ කඩේ බලා ගන්න කියලා සෙඩිව හොයාගෙන යනවා. ඒත් ඒ වෙලාවේදී කෝල් සෙඩික කාර් එක මැදට පැනපු නිසා අර බිගෝනියා පෝච්චියේ බෙදලා යනවා. දැන් කෝල් කෙලින්ම සෙඩිට කියනවා මම ඔයාට කැමතියි අපි පොඩ්ඩක් එළියට යමුද කියලා. ඒත් සෙඩි නම් මුලින්ම කොල්ව ගණන් ගන්න යන්නේ නැහැ. හැබැයි පස්සේ නම් සෙඩි කෝල්ට කියනවා ඕන නම් මට කෝපි එකක් බොන්න යන්න පුළුවන් කියලා. දැන් කෝල්ත් හොඳයි කියලා කාර් එකට නැග්ගම සෙඩියට කියනවා සීට් බෙල්ට් දාගන්න කියලා. ඒත් අපේ කෝල්ට සීට් බෙල්ට් එක දාගන්නවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා එයා කියනවා කමක් නැහැ මම මෙහෙමම ඉන්නම් කියලා. දැන් මේ දෙන්න කෝෆි එකකුත් අරගෙන පොඩ්ඩක් ටවුන් එක වටේ ඇවිදින්න පටන් ගන්නවා. ඒ අතර මේ දෙන්න තමන්ගෙනත් පොඩි සෙල්ෆ් ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරලා අනිත් කෙනාට තමන්ගේ නඩියක් හඳුන්වලා දෙනවා. කෝල්ලම් ඒලැල්ලට කුෂ්කර් මේ කරලා ඒකකුත් අරගෙන දෙන්නේ. එතවර සෙරි නම් කියන්නේ එයා කලාකාරණයක් කියලා. මේ අතර මෙතන තිබුණු පඩිපෙලක් දැකලා කෝල් සෙරිට චැලෙන්ජ් කරනවා අමව පෙරදුවත් ඔයා වැඩිම බය වුණ දේ මට කියන්න ඕනි කියලා. කොහොමුණත් අපේ සෙඩි ලේසියම කෝල් පරද්දනවා. ඊට පස්සේ මේ දෙන්න යන්නේ ටවුන් එකේ තියෙන ආර්ට් ගෑලරියකට. එතනදි කෝල් කියනවා ඔයා මාව පරද්දපු නිසා ඔයාට වගේ ලකුණු බය රහසක් විදිහට තියාගන්න පුළුවන් කියලා. මම දන්න බැලුවනේ ඔයාලා දැන් හිතන්නේ කෝල්ට කතා කරන්න වෙන දෙයක් තිබ්බෙම නැද්ද කියලා නේද? කොහොමද දැන් සෙඩි කෝල්ට එයාගේ කතාව කියන්න පටන් ගන්නවා. සෙඩිට අවුරුදු 6 දී එයාගේ අම්මත් එක්ක රටින් පරණ තියෙනවා. හැබැයි ඒ ප්ලේන් එකකින් ඉන්නන් නෙමෙයි. එයාලා නීත්‍යානුකූල නොවන විදියකින් නැත්තම් බෝට්ටුවකින් තමයි මේ දේ කරලා තියෙන්නේ. ඔයාලට තේරෙනවනේ පොඩි බෝට්ටුවක කුණාටු සහ මෝරුන්ගේ අභියෝග මැද මුහුදක යාත්‍රා කරන එක ලේසි දෙයක් නෙමෙයි කියලා. කොහොමද මෙන්න මේ දේ තමයි සෙඩිගේ ගොඩක් අඳුරම මතකේ වෙලා තියෙන්නේ. දැන් මේ කතාවෙන් පස්සේ සෙඩි කෝලේ පොඩි ඩ්‍රින්ක් එකක් දාගන්න බායකට යනවා. හැබැයි මෙතන තමයි අපිට තේරෙන්නේ සෙඩිට හොඳට සින්දු ගන්නත් පුළුවන් කියලා. කොහොමද සෙඩි මෙතන ඉඳපු එනවුසර් කියනවා ඊළඟට කෝල්ට කතා කරන්න කියලා. හැබැයි කෝල් මට නම් පොඩ්ඩක්වත් සින්දු කියන්න බෑ කියලා මේ එළියෙන් ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ කෝල් සෙඩිව එයාගේ විලායකට ඇල්ලවලා ආපහු ගෙදර එනවා. කොහොමද අපි කෝල්ලම් සෙඩිත් එක්ක ගත කරපු මේ දවස ගැන ගොඩක් සතුටුනේ ඉන්නේ. දැන් කෝල් ගෙදර ආවම එයාගේ පවුල ඇත් සෙඩි ගැන විස්තර අහන්න පටන් ගන්නවා. ඒ වගේම කෝල්ගේ නංගි කෝල්ගේ ෆෝන් එකත් අරගෙන බලනවා. බලද්දි කෝල් සෙඩිත් එක්ක එකට ඉන්න සෙල්ෆි එකකුත් ගහලා තියෙනවා. මේ නිසා එයාගේ නංගි කියනවා මේක නම් ටිකක් හරි බඳිය වගේ කියලා. ඒත් කෝල් නම් කියන්නේ ඒක මතක සරණක් විතරයි කියලා. ඔන්න දැන් දවසකුත් ගිවිලා ගිහින් කෝල් නම් මේ වෙනකොට සෙඩිට මැසේජ් 50ක් විතර ඇවලා. ඒත් සෙඩිගෙන් නම් තාමත් කිසිම උත්තරයක් නැහැ. මේ අතර කෝල් ගොවිපලේ වැඩ කරගෙන ඉද්දී එයාට මහන්සිය වැඩි නිසාම හති වැටෙන්න පටන් ගන්නවා. මේ නිසා එයාගේ තාත්තා කියනවා ඔයාට හතිය හැදෙන්නේ නේද? අර ඉනිලේ ගන්න කියලා. මේලාදි තමයි කෝල්ට මතක් වෙන්නේ ඒ ඉන්හෙලර් එක තියෙන්නේ සෙඩික බෑග් එකේ කියලා. ඉන්හෙලර් එක නිතරම වගේ නැති වෙන නිසා කෝල් එක ට්‍රැක් එකක් හයි කරලා තියෙන්නේ. ඒ නිසා කෝල් හදන්නේ ඉන්හෙලර් එක ට්‍රැක් කරලා සෙඩි ඉන්න තැන හොයාගන්න. ඒත් බලද්දි සෙඩි මේ වෙනකොට ඇමරිකාව වුණත් ගිහිල්ලා. එයා ඉන්නේ ලන්ඩන් වල. කෝල් හිතන්නේ සෙඩිට හදිසියෙම ලන්ඩන් වල බිස්නස් වැඩක් වැඩලා තියෙලයි.
ඒ නිසා කෝල් හදන්නේ ලන්ඩන් වලට ගිහින් සෙරිට එයා සුපිරිම ආදරවන්තයෙක් කියලා පෙන්නලා එයාව සම්ප්‍රයිස් කරන්න. මේකට අම්මයි තාත්තයි කැමති දුනත් නංගි හිතන්නේ කෝල් කරන්න හදන්නේ පට්ටම පිස්සුවටක් කියලා. කොහොම වුණත් අපේ කෝල්ලම් සතපොම් 5000ක් ගෙවාගෙන එයාගේ ආදරවන්තිව හොයන් ලන්ඩන් වලට එනවා. ඊට පස්සේ කෝල් එයාගේ ට්‍රැකර් එක යූස් කරලා සෙඩිව හොයාගෙන යනවා. මේ විදිහට කෝල් මිනිස්සු නැති පාර්තනයකට ආවම හිතාගෙනවත් බැරි විදිහට කට්ටියක් යව කිඩ්නැප් කරනවා. කෝල්ට සියහම එතර ඉන්න මනුස්සේ කේර ටැක්ස්මන් කියලා නමින් කතා කරනවා. ඒ විතරක් නෙමෙයි මේ මනුස්සේ කෝල්ගෙන් අහනවා පාස්කෝඩ් එක මොකක්ද කියලා. ඒත් කෝල් කියනවා මම ටැක්ස්මන් කියලා කෙනෙක්ව දන්නේ නැහැ. කෝලා අල්ලගෙන තියන්නේ වැරදි කෙනෙක්ව කියලා. ඒත් මේ මනුස්සයා නම් කෝල්ල ගණන් ගන්නේ නැතුව එයාව මරලා දාන්නේ හදන්නේ. ඊකම නෙමෙයි. එයා හදන්නේ ලෝකේ ඉන්න විශේෂිතම කුමින් ලවා කෝල්ට දෂ්ට කරවන්න. ඒත් ඒ වෙලාවේ මෙතන සෙඩිය වෙච් කෝල්ල බේර ගන්නවා. ඒ විතරක් නෙමෙයි. සෙඩි මෙතන ඉඳව හැමෝටම වෙඩි තියලා එයාලවත් මරලා දානවා. ඒ වගේම සෙඩි කෝල්ට තුවක්කුවක් දෙනවා මට අරෙන්න ඕනම කෙනෙක්ට වෙඩි තියන්න කියලා. මේ දේවල් නිසා කෝල් කෑ ගහලා සෙඩිගෙන් අහනවා ඔයා කවුද කියලා. මේ වෙලාවේදී සෙඩි කියනවා එයා CIA එකේ නියෝජිතෙක්. එහෙම නැත්නම් ඒජන්ට් කෙනෙක් කියලා. ඒ විතරක් නෙමෙයි මේ කට්ටිය හොයන ටැක්ස්මන් කියන්නේ සෙරිටම තමයි. කොහොමද සෙරිටයි කෝල්ටයි පුළුවන් වෙනවා උතරින් බෙරිලා මේ ගුහාවෙන් එළියට එන්න. පළදි මෙයාලා මේ ඉන්නේ පාකිස්තානි කාන්තාරයක. ඒත් වැඩි වෙලාවක් කියන්න කලින් තවත් කට්ටියක් එළට වැඩ තියන්න පටන් ගන්නවා. මේ නිසා සෙඩි පාර යන ගමන් තිබුණ බස් එකක් නවත්තලා ඒකෙන් දෙපු මිනිස්සුන්ව බස්සලා මේ බස් එක අරගෙන මෙතනින් බෙරිලා යන උත්සාහ කරනවා. ඒත් අර මිනිස්සු තාමත් සෙඩිලව අල්ලගන්න එයාලගේ පස්සෙන් එන ගමනේ ඉන්නේ. කොහොම වුණත් අපේ සෙරිටයි කෝල්ටයි පුළුවන් වෙනවා පොඩි වැඩ කැරලි ටිකක් දාලා මේ මිනිස්සු ඔක්කොම ඉවරක් කරලා දාන්න. මේ සිද්ධියට පස්සේ සෙඩි කෝල්ල පාකිස්තානයේ තියෙන එක ටවුන් එකකට එක්කන් යනවා. ඒ අතර කෝල් නම් දිගටම සෙරිට බරින්න පටන් ගන්නවා ඕනම් මහා බොරුකාරයෙක් කියලා. ඒ වගේම දැන් කෝල් සෙඩිගෙන් අහනවා එතකොට අර යාළුවා මැරිච්ච කතාවත් බොරුවක්ද කියලා. මේකට සෙඩි කියනවා නෑ ඒක ඇත්ත. එයාව මරලා දැම්මේ මම කියලා. මොකද මේ සෙඩිගේ යාළුවා එඩ්නා CIA එකට ද්‍රෝහි වෙලා තිනවා. දැන් මේ දේ නිසා කෝල් සෙඩිට ආයමත් බරින්න පටන් ගත්තම සෙඩි කෝල්ට කියනවා එයා අහිංසක මිනිස්සු ගොඩක් මරලා දැම්මා. මට වෙන කරන්න දෙයක් තිබෙන්නේ නැහැ කියලා. මේ අතර අපිට කෝල්ල කිඩ්නැප් කරපු අර මිනිස්සුව පෙන්නනවා. මෙයාලා මේ ටැක්ස්මන් හොයන්නේ පාස්කෝඩ් එකක් දැනගන්න. මොකද ලෝකේ භයානකම නැස්ටික ආයුධය එළියට ගන්න නම් මෙයාට මේ පාස්කෝඩ් එක හොයාගන්න වෙනවා. මේ නිසා මේ මිනිස්සයා එයාගේ ටීම් එකට කියනවා කෝල්ගේ ෆොටෝ එකක් ලෝකේ හැම පාතාල නායකයෙක්ටම යවන්න. එයාව අල්ලගන්න කෙනෙක්ට මම $1 මිලියනයක් දෙනවා කියලා. ඒ කොහොම වුණත් කෝල් සෙඩිව විශ්වාස කරන්නේ නැති නිසා සෙඩි හදන්නේ කෝල්ව ආපහු ඇමරිකාවට යවන්න. මේ නිසා සෙඩි CIA එකේ වැඩ කරපු එයාගේ යාළුවෙක් ළඟට කෝල්ව එක්කන් එනවා. මෙයාගේ නම මාකෝ. දැන් සෙඩි මාකෝට කියනවා ඇස්ටෙක් එක හොරගම් කරපු අයව මට හොයාගන්න පුළුවන් වුණා කියලා. ඇස්ටෙක් කියන්නේ අර මම කලින් කිව්ව භයානක වෙපන් එකටම තමයි. ඒ කොහොම වුණත් සෙඩි මාකෝට කියනවා කෝල්ව පරිස්සමෙන් ඇමරිකාවට එක්කගෙන යන්න කියලා. දැන් මාකෝ බය වෙන්න එපා. මං කෝල් ගැන බලාගන්නම් කියලා එයාත් එක පිටත් වෙන්න හදද්දිම කවුරු හරි කෙනෙක් මාකෝට වෙඩි දීලා දෙනවා. ඊට පස්සේ මේ වෙඩි දීපු කෙනා සෙඩිවයි කෝල්වයි කිඩ්නැප් කරගෙන ටික දුරක් යද්දි තවත් කෙනෙක් ඇවිත් මේ මිනිස්සයවත් ඉවරයක් කරලා දානවා. දැන් මේ ආපු කෙනා මේ දෙන්නම කාර් එකක දාගෙන යද්දි තවත් කෙනෙක් ඇවිත් ඒ කෙනාවත් මරලා දානවා. දැන් කෝල් කියනවා අම්මව අවතක්සර කරනවා නෙමෙයි. හැබැයි අපිව කිඩ්නැප් කරන්න කලින් ආපු දෙන්නටත් බැරි වුණා කියලා. ඒ වෙලාවෙම අර මාකෝ මරපු කෙනා මෙතනට ඇවිත් අනිත් කෙනාවත් මරලා දානවා. මාකෝට වෙඩි දීපු කෙනාටත් වෙඩි බෙදලා තිබුණ නිසා ටික වෙලාවකින් එයාටත් මරන්න සිද්ධ වෙනවා. දැන් මේ දේ නිසා සෙරිටයි කෝල්ටයි පුළුවන් වෙනවා මෙතනින් බේරලා පැන ගන්න. දැන් මෙහෙම යන ගමන් ඉද්දී සෙඩි කෝල්ට කියනවා ඇස්ටෙක් එකේ තියෙන්නේ ආදිආරක්ෂිත කේසයක් ඇතුලේ. ඒක අරින්න නම් අර පාස්කෝඩ් එක ඕන වෙනවා කියලා. මේ වෙනකොට අර ලිවෙක් කියන කෝල්ල පැහැරගත්තු මිනිස්සයා හිතන්නේ ටැක්ස්මන් පාස්කෝඩ් එක දන්නවා කියලායි. හැබැයි ඇත්තම ටැක්ස්මන් නැත්තම් සෙඩි එඩ්නව මරලා දාපු නිසා එයාට පාස්කෝඩ් එක ගැන දැනගන්න ලැබෙන්නේ නැහැ. මේකේ තේරුම තමයි ලිවෙක්ට කවදාවත්ම ඇස්ටෙක් එක එළියට ගන්න බෑ කියන එක. මේ දේ නිසා සෙඩි හදන්නේ එයාලගේ සෙලස්ම වෙනස් කරලා ඇස්ටෙක් එකේ තියෙන කේස් එක එයා ළඟට ගන්න. මේ වැඩේට සෙඩිට කෝල් ගෙනත් උදව් වෙනවා. දැන් සෙඩි කෝල්ගෙන් අහනවා ඔයාට මාව විශ්වාසද කියලා. කෝල් කියනවා කවදාවත්ම නැහැ කියලා. හැබැයි ඒ වෙලාවේ සෙඩි කෝල්ට ගහලා එයාගේ සිහිය නැති කරලා දානවා. ඊට පස්සේ සෙඩි කෝල්ව අරගෙන යන්නේ අර ටැක්ස්මන් හොය ඉන්න ලිවෙක් ගාවට. ලිවෙක් හදන්නේ පාස්කෝඩ් එක හොයාගෙන ඇස්ටෙක් එක එලිට ගන්න. ඊට පස්සේ ලිවෙක් මේ ඇස්ටෙක් කියන වෙපන් එක උටාමි කියලා කෙනෙක්ට මිලියන ගානකට විකුණන්නයි හදන්නේ. සමහර විට ඒක බීජන ගානක් වෙන්නත් පුළුවන්. දැන් ලිවෙක් එයාගේ ටීම් එකේ ටික දෙනෙක් එක්ක සෙඩිවයි කෝල්වයි ප්ලේන් එකක දාලා උටාමින් තැනට යනවා. දැන් මේ ප්ලේන් එක යන ගමන් ඉද්දි ලිවෙක්ගේ ටීම් එකේ ඇලෙක්ස් කියන කෙනෙක් කෝල්ගේ බෑග් එක චෙක් කරනවා. ඒ වෙලාවේදී දකිනවා කෝල්ගේ ෆෝන් එකේ තිබුණ අර සෙඩි කෝල්වේ එකට එඳපු ෆොටෝ එක. මේ නිසා ඇලෙක්ස්ට තේරෙනවා සෙඩි කරන්නේ බොරුවක් කියලා. දැන් ඇලෙක්ස් කෙලින්ම මේ ෆොටෝ එක සෙඩිට පෙන්නලා එයාට කියනවා ඔයව අහුණා කියලා. මොකද සෙඩි තමයි කෝල්ව ලිවෙක්ට පාවඩ දුන්නේ. කොහොමද අර ෆොටෝ එක දැක්ක නිසා ඇලෙක්ස්ට තේරෙනවා මේක සෙඩික ගුලක් කියලා. දැන් මේ දේ නිසාම ඇලෙක්ස් සෙඩිට වෙඩි තියලා එයාව මරලා දාන්න හදන්නේ.
ඒත් සෙඩි ඇලෙක්ස්ට කියනවා මං ගාව පාස්කෝඩ් එක තියෙනවා ඒක තියෙන්නේ මෙන්න මේ සාක්කුවේ කියලා. ඊට පස්සේ එයා පුංචි බෝතලයක් සාක්කුවෙන් එළියට ගන්නවා. දැන් ඇලෙක්ස් ඒක අරගෙන බලනවා. බලද්දී ඒකේ තියෙන්නේ වෝට් 5000ක කරන්ට් එකක් වදන්න පුළුවන් පොඩි බටන් එකක්. කොහොමද සෙඩි මේ බටන් එක ඇලෙක්ස් අතර ගන්නවත් එක්කම එයාට කරන්ට් එක වදවනවා. ඊට පස්සේ මේ දෙන්න එකතු වෙලා ආරක්ෂාවට ඉඳපු අනිත් අයටත් හොඳටම ගහන්න පටන් ගන්නවා. හැබැයි එතන ඉඳපු කෙනෙක් එකපාරටම සෙඩිට පියගෙන යනවා. කොහොමද කෝල්ට පුළුවන් වෙනවා සෙඩිව බේරගන්න. දැන් සෙඩි කියනවා ඔය ඇස්ටෙක් එක අරගෙන යන්න. අතන පැරෂූට් එකක් තියනවා කියලා. හැබැයි කෝල් කැමති වෙන්නේ නැහැ. සෙඩිව මැරෙන්න ඇල්ලා මෙතනින් පැනලා යන්න. ඒ නිසා කෝල් සෙඩිවයි ඇස්ටෙක් එකයි දෙකම අරගෙන ප්ලේන් එකෙන් බියට පනිනවා. දැන් කෝල් ඇස්ටෙක් එකත් අරගෙන ආවෙත් කියලා දැක්කම එයාට ගොඩක් සතුටු හිතෙනවා. මේ අතර අපිට ලිවියෙක් උපින්නනවා. එයා මේ වෙනකොටත් උටාමි ළඟට ඇවිල්ලා ඉන්නේ. හැබැයි මේ වෙලාවේදී ඇලෙක්ස් මෑන්ට කෝල් කරලා කියනවා ඇලෙක්ස් මෑන් අර කෙල්ලයි පැනගත්ත කියලා. දැන් මේ දේ නිසා ගොඩක් කේන්ති කියපු ලිවික් ඇලෙක්ස්ට තර්ජනය කරනවා. ඔය ඇලෙක්ස් මෑන් ඉක්මනට අල්ලගත්තේ නැතිනොත් මම ඔයව මරලා දානවා කියලා. ඊට පස්සේ සෙඩි කෝලිය එළිය පොඩි කිලිමලයක් ගහගෙන පොඩ්ඩක් කතා කරගෙන ඉන්න පටන් ගන්නවා. දැන් කොහොමාරි තවත් දවසක් උදා වෙනවා. සෙඩි බීච් එකේ ඇවිදවදෙද්දී එකපාරටම ඇලෙක්ස් තවත් ටීම් එකක් එක්ක මෙයාලා ඉන්න තැනට එනවා. හැබැයි වැඩි වෙලාවක් යන කලින් CIA ඒජන්ට්ස්ලා මෙතනට ඇවිත් සෙඩිලා බේර ගන්නවා. හැබැයි ඇලෙක්ස්ට පුළුවන් වෙනවා යන්න කලින් කුඩාරෙම තිබුණ ඇස්ටෙක් එකත් අරගෙනම යන්න. කොහොමුණත් CIA එකෙන් කෝල්වයි සෙඩිවයි ආපහු ඇමරිකාවට අරගෙන එනවා. සෙඩි ඇස්ටෙක් එක නැති කරගත්ත නිසා එයාගේ ලොක්ක සෙඩික වැඩතහනම් කරලා දානවා. ඒ වගේම CIA එකේ වැඩවලදී සෙඩිට ඉරිසියා කරන කෙනෙක් කෝල්ට කියනවා සෙඩි මහා බොරුකාරයෙක් වගේම මිනිමරුවෙක් කියලා. දැන් මේ ජේසන් කියන කෙනා කෝල්ට සෙඩි කරපු මිනිමරුව වල ෆොටෝස් වගේක් පෙන්නනවා. හැබැයි ඒ ෆොටෝ එකක තිබුණු පැලයක් දැකලා කෝල් පොඩක් පුදුම වෙනවා. මොකද මේ පැලේ ඉස්සර ඉඳපු ඇස්ටෙක් කියන ඇමරිකානු ගෝත්‍රික පුද පූජා කටයුතු වලට අරගෙන තියෙනවා. ඉතින් මේ නිසා කෝල් කියනවා මේ පැලේ DNA අණුපිළිවෙල තමයි පාස්කෝඩ් එක කියලා. කෝල් මෙහෙම හිතන ප්‍රධානම හේතුව තමයි මේ පැලේ හම්බ වුණේ සෙඩි මරපු අර එඩ්නා කියන කෙනාගේ ගෙදරින්. ඔයාලට මතකත් ඇති මේ පාස්කෝඩ් එක දැනන් ඉඳපු එකම කෙනා තමයි එඩ්නා කියලා. මේ වෙලාවේදී සෙඩි කියනවා මේ පැලේ එඩ්නාගේ නෙමෙයි එයා මේක ඉල්ලගත්තේ මහාචාර්යවරයෙක්ගෙන් කියලා. දැන් මේ දේවල් ඔක්කොම නිසා CIA එකට තේරෙනවා කෝල්ගේ සැකේ හරියටම හරි කියලා. මේ වෙලාවේදී සෙඩි කියනවා අපිට මේක පාවිච්චි කරලා ලිවෙක්ට ඇමක් දාන්න පුළුවන් කියලා. මේ පාස්කෝඩ් එක හැදලා තියෙන්නේ කොටස් 4කින්. ඒ නිසා සෙඩි කියනවා අපි ලිවෙක්ට කියමු ටැක්ස්මන් පාස්කෝඩ් එක උකරන ලෑස්ති කියලා. ඒ වගේම එයා කියනවා අපි ලිවෙක්ට පාස්කෝඩ් එකේ මුල් කොටස යවමු. එතකොට අපේ උගුරට අහුවේ කියලා. සෙඩිගේ බොස් මේ අදහසට කැමති වුණත් එයා සෙඩිගේ වැඩතහනම ආපහු හරවන්න නම් කැමති වෙන්නේ නැහැ. මේ නිසා සෙඩි ගොඩක් දුකින් ආපහු ගෙදරට යනවා. කොහොමද CIA එකෙන් ලිවෙක්ට පාස්කෝඩ් එකේ මුල් කොටස යවනවා. මේකෙන් ඇස්ටෙක් එකේ පළවෙනි ලොක් එක අරගන්න පුළුවන් වුණොත් ලිවෙක්ට තේරෙනවා මේක උගුලක් වෙන්න පුළුවන් කියලා. හැබැයි ඒ වෙලාවේ මෙතනට උටාමි ඇවිත් ලිවෙක්ට තර්ජනය කරනවා. ඔයා මට ඉක්මනටම ඇස්ටෙක් එක අරගෙන නොදුන්නොත් මම මරනවා කියලා. ඒ නිසා ලිවෙක්ට සිද්ධ වෙනවා මේක උගුලක් වුණත් නැති වුණත් ටැක්ස්මන්ව එහෙම නැත්නම් කෝල්ල හම්බ වෙන්න යන්න. දැන් අපේ කෝල්ඩුත් ලිවෙක්ලව හම්බ වෙන්න 5 star හොටල් එකකට යනවා. හැබැයි ජේසන් කෝල් දිහා බලාගෙන ඉඳලා එයාට සම්පූර්ණයෙන්ම ආරක්ෂාව සපයනවා. සෙඩි නැතේසා ජේසන් තමයි මේ මිෂන් එකේ මූලිකත්වය අරගෙන කටයුතු කරන්නේ. මෙයාලා බලාගෙන ඉන්නේ කෝල්ල හම්බ වෙන ලිවෙක් ආපු ගමම එයාව අරස් කරන්න. ඔන්න මේ වෙලාවේදී උටාමේ ලිපේකුයි ඇස්ටෙක් එකේ තියෙන කේස් එකත් අරගෙන හොටල් එක පැත්තට යනවා. මේ නිසා ජේසන්ලා එයාලව අරස් කරන්න වාහනේ බයින හදද්දිම ඇලෙක්ස් මෙතනට ඇවිත් එයාට වෙඩ දෙනවා. මේ නිසා ජේසන් කෝල්ට කියනවා එතනින් ඉක්මනටම යන්න කියලා. ඒත් කෝල්ට හිතනවා සෙඩි මෙතනට ඇවිත් ලිවෙක්ව අරස් කරයි කියලා. ඒ නිසා කෝල් යන්න හැදුවත් ආපහු හැරිලා ගිහින් ටේබල් එකේ පාඩු වෙනවා. මේ වෙලාවදී මෙතනට උටාමේ ලිවෙකුයි එනවා. දැන් යාලා කෝල්ට කියනවා ඔයාගේ ආරක්ෂකව නම් මේ නෝට ජීවිතුන් අතර නැහැ. ඉක්මනටම අපිට පාස්කෝඩ් එක දෙන්න කියලා. හැබැයි කෝල් සෙඩි ඒ කියලා හිතාගෙන එක එක විකාර කතා කියලා මේ වැඩේ ටිකක් පරක්කු කරන්න උත්සාහ කරනවා. හැබැයි දැන් ගොඩක් කේන්ති කියපු උටාමි කියනවා උඹලට පාස්කෝඩ් එක නොදුන්නොත් මං උඹට දෙන්නම පණ පිටින් වල්ලනවා කියලා. එයා මේ කිව්වේ කෝල්වයි මේ ඩීල් එක බාරගත්තු ලිවෙක්වයි මරනවා කියලා යාළුවනේ. කොහොමවත් මේ දෙයින්නම් කෝල් හොඳටම බයිනවා. හැබැයි ඒ වෙලාවෙම අපේ සෙඩි ගොඩක් ලස්සන අඳුමකුත් ඇඳගෙන මෙතනට එනවා. ඊට පස්සේ උටාමිට account number එකක් දීලා කියනවා කේස් එක අරනට පස්සේ ඔයා ලිවෙක්ට දෙන්න හිටපු ගාණෙන් භාගයක් මේ account එකට දාන්න කියලා. මේ දේ නිසා ලිවෙක්ට තේරෙනවා එහෙනම් ඇත්තම ටැක්ස්මන් කෝල් නෙමෙයි මෙන්න මේ සෙඩි කියලා. අපි නම් මේක මුලින් ඉඳලම දන්නවනේ. කොහොමවත් උටාමි මේ යෝජනාවට කැමති වෙනවා. ඒ නිසා සෙඩි පාස්කෝඩ් එක පාවිච්චි කරලා ඇස්ටෙක් එකේ ලිට ගන්නවා. මේ නිසා පොරොන්දු වුණ විදියටම උටාමි සෙඩිගේ account එකට ඩොලර් මිලියන 10ක මුදලක් දානවා. හැබැයි මේ දෙයින් ගොඩක් කේන්ති කියපු ලිවෙක් මගේ ගණදරන තම ඉවර නැහැ කියලා සෙඩිබයි කෝල්ලයි මරන්න හදනවා. හැබැයි සෙඩි අදනම් මවට එහෙම කරන්න බැරි වෙයි කියලා කියනවා. බලත් දියා මෙතන පාතාල කල්ලි විශාල ප්‍රමාණයකට එන්න කියලා ලිවෙක මරණ කෙනෙක්ට මිලියන ගාණක් දෙන්න පොරොන්දු වෙලා දිනවා. මේ දේ නිසා වටේ ඉඳපු හැමෝම ගාන්ස් ටිකත් එළියට අරගෙන ඇටැක් කරන්න බලාගෙන ඉන්නවා.
හැබැයි මේ වෙලාවේදී සෙඩි ඇස්ටෙක් එක ගන්න හදපු නිසා උටාබගේ මිනිස්සු සෙරට වෙඩි තියන පටන් ගන්නවා. මේ දේ නිසා තුවක්කුව අතේ තියාගෙන ඉඳපු අනිත් අයත් වටේ මින්නෑන වෙඩි තියන පටන් ගන්නවා. ඒ වෙලාවේදී ඇලෙක්ස් අපේ සෙරට වෙඩි තියන්න හැදුවත් කෝල්ට පුළුවන් වෙනවා එයාව බේරගන්න. හැබැයි මේ විදිහට ඇලෙක්ස්වි කොලි ෆයිට් කරද්දී මේ කැරගෙන රෙස්ටුරන්ට් එකේ පවර් සප්ලයි එක ෂෝට් වෙලා ඒක ගොඩක් හයියෙන් කැරගෙන පටන් ගන්නවා. කොහොම වුණත් කෝල්ට පුළුවන් වෙනවා ඇලෙක්ස් කැරගෙන දතුරුවද වලට විසික් කරලා එයාගේ කතාව ඉවරයක් කරලම දාන්න. හැබැයි මේ අතර ලිබේකුවේ සෙඩි ඇස්ටෙක් එක ගන්න හොඳට ෆයිට් කරගමනේ ඉන්නේ. කොහොම වුණත් කෝල්ගෙනුත් උදව් ලැබුණ නිසා සෙඩිට පුළුවන් වෙනවා ලේක මීටර් 400ක උසකින් පාලයට වටලා ඇස්ටෙක් එක යගේ අතර ගන්න. ඊට පස්සේ මෙතනට ආපු පොලිසිය හෙලිකොප්ටර් යවලා සෙඩිවයි කෝල්ව මෙතනින් බේරගන්නවා. ඔන්න ටික කාලෙකට පස්සේ කෝල් සෙඩිව මැරි කරලා එයාලගේ ගෙදරට එනවා. එතනදී එයාලා ගොඩක් සතුටින් ජීවත් වෙනවා. ඒ වගේම සෙඩි තවදුරටත් CIA එකේ ඒජන්ට් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඒත් එක්කම 2023 රිලීස් වෙච්ච ගෝස්ට් කියන සුපිරියම් මූවි එක අවසන් වෙනවා. එහෙනම් පරිස්සමෙන් ඉන්න යාළුවනේ තව ලස්සන කතාවකින් අපි ඉක්මනටම හම්බ වෙමු.